කොහොමද ඉතින් මගේ යාළුවන්ට? මං හිතනවා ඔයාලා වෙනද වගේම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් ගොඩ දවසකට පස්සේ ඔන්න අද මං වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට ආවා. ඉතින් මං අද ඔයාලට මේ වීඩියෝ එක ගේන්නම හිතුවේ. අද ඔයාලා දන්නවා ඇති මං නයිමිරිස් පැල පොඩි ප්‍රමාණයක් හිටවලා තියෙනවා. ඉතින් අද ඒකේ අස්සන්න කැඩුවා. මට හිතුණා ඔයාලට ඒක පොඩි වීඩියෝ එකකින් ගේන්න. ඒ එක්කම ඉතින් බලන්නකෝ කොහොමද වින්ක ගස් ටිකේ මල් ටික. ඔයාලට පේනවද එකම ගහෙන් කොච්චර මල් ප්‍රමාණයක් දීලා තියෙනවද කියලා? බලන්නකෝ ලස්සන දම් පාටක් වත්තට එකතු කරලා තියෙන ලස්සනක්. බලන්නකෝ යාලා. ඉතින් සමහර අය නම් මේ මල් මේ ගෙදර ඉස්සරහා හිටවන්න පොඩ්ඩක් අදිමදි කරනවා. ඔයාලා දන්නවා ඇති මේවට මිනි මල් කියලා තමයි ඉස්සර මේ කියන්නේ. දැන් නම් මේ වින්ක කියලා නම ආවට ඉස්සර කියන්නේ මිනි මල් කියලා. ඉතින් මිනිස්සු ගොඩක් කැමති නෑ මේව ගේ ඉස්සරහා හිටවන්න. ඉතින් බලන්නකෝ මේ තියෙන්නේත් මම ආසම පාටක්. බලන්නකෝ ඒක කොච්චර ලස්සන චාම් පාටක්ද කියලා. මං ඔය පාත්තියේ වැඩිපුරම හිටවලා තියෙන්නේ කහ පාටට හුරු මල් ಜಾති තමයි යාළුවනේ. ඉතින් මං ආසම අඹදාස් පැලයක් තමයි මං ඔය ඉස්සරහා හිටවලා තියෙන්නේ. ඒක හරිම ලස්සන චාම් පොකුරු අඹදාස් මලක් තමයි තියෙන්නේ යාළුවනේ. ඉතින් බලන්නකෝ ඒකේ හරි ලස්සනක් තියෙනවා නේද? මං ඔයාලට මේකේ ලස්සන බලන්න මේ පොඩ්ඩක් ලං කරලා තමයි පෙන්නන්නේ. බලන්නකෝ. ඒ වගේම තමයි යාළුවනේ මට මේ ඔය බලන්නකෝ යාළුවට පේනවද? කවුද හැංගිලා ඉන්නව නේද? බලන්නකෝ එයාලත් ඉතින් ඇත්තටම පරිසරයට කොච්චර ලස්සනක්ද ගේන්නේ කියලා. ඉතින් බලන්නකෝ මේකත් හරි ලස්සනයි නේද යාළුවනේ? මම මේකට කියන නම නම් දන්නේ නැහැ. ඒ වුණාට මං හරි ආසාවෙන් තමයි මේකත් හිටෙව්වේ. ඒකේ මලට මං මාරම ආසයි. ඇත්තටම කහ පාට කියන්නේ මම නම් ගොඩාක්ම ආස පාටක්. බලන්නකෝ. ඊවාට වලත් කොච්චර ලස්සන මල් පිපිලද තියෙනවද කියලාද? තාම මේ පැල ටික නම් පොඩි. තව ටිකක් උසට හැදුනම තමයි ලස්සනක් බලා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඉවාට ගස් එක්කම මම හිටවලා තියෙන මේ ඩුබයි රෝස් වල නම් මේ වෙනකොට තාම මල් නම් නැහැ යාළුවනේ. මම මේ වීඩියෝ එක ගත්තේ උදේ 6:00 විතර වගේ. එයාලා දන්නවනේ ඉතින් ඩුබයි රෝස්, ජපන් රෝස් වගේ මල් අවුවටනේ ගොඩක් මල් පිපෙන්නේ. හැබැයි මම දැන් මේ වොයිස් කරනකොට උදේ 9 විතර වෙලා. හැබැයි මේ වෙනකොට නම් ඒ වගේ මල් පිපිලා. බලන්නකො ඉතින් වැස්සත් එක්ක වල් පැලත් කොච්චරනම් මේ බෝ වෙලාද කියලා. මට තාම වැස්සෙන් පස්සේ නම් මිදුලේ මේ ලොකුවට සුද්ධ කරන්න නම් බැරි වුණා යාළුවනේ. දැන් නම් ඉතින් කොහොමත් වැස්ස අඩු වෙලානේ. මං හිතනවා ඔයාලගේ පැත්තේ වලටත් වැස්ස මේ වෙනකොට නම් අඩු වෙලා ඇති කියලා. ඉතින් ඔයාලා බලන්නකෝ මේ පාටත් හරිම ලස්සනයි නේද? බලන්නකෝ ඇත්තටම ඔයාලා චුට්ටක් බලන්න හැම මලකම අපිට දුරින් පේන තරමට වඩා පොඩ්ඩක් ලං කරලා බලන්නකෝ ඔයාලට. ඒ මලේ අමුතුම ලස්සනක් ඔයාලට එතකොට දකින්න ලැබෙනවා. ඒකටම ආවේනිකුණු පාට සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති මේ වින්ක පැලේ තියෙන මලේ පාටත් පාට දෙකකින් මේ හරි ලස්සනට නිකන් කවුරු හරි එක ඩිසයින් කළා වගේ තමයි මට නම් පේන්නේ. ඇත්තටම ස්වභාව ධර්මය බලන්නකෝ එක එක මලට ඒ මලටම ආවේනික වුණු විදියට අමුතුම හැඩයක්, අමුතුම පාටක්, අමුතුම සුවඳක් දීලා තියෙන හැටි හිතා ගන්න බෑ නේද? ඇත්තටම ඒක නම් හරිම පුදුම හිතෙන දෙයක්. කවුරු කොහොම මැව්වද කියලා හිතා ගන්න බැරි දෙයක්. බලන්නකෝ හැම ගහකටම හැම මලකටම ඒකට ආවේනික වුණ ලස්සනක් තියෙනව නේද?
ඔයාලා සමහර විට දැකලා ඇති ලොකු ලොකු ගණන් වලට විකිනෙන මල් වගේම සාමාන්‍යයෙන් මේ අපි කියන්නේ කැලේ හැදෙන මල් කියලා. ඒ මල් සාමාන්‍යයෙන් ලොකු ලොකු ගණන් වලට විකිනෙන මල් වලට වැඩිය හරිම ලස්සනක් තියෙනවා ඔයාලා දැකලා ඇති. ඔයාලා දන්නවා ඇති සමහර මේ ගස්වල වටිනාකම මුදලින් වැඩි වුණාට ඒ ගස් සාමාන්‍යයෙන් අපිට බලා ගන්නත් අපහසු ගස් ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් පැල තවාණකින් තියෙන නිරෝගීම පැල අරන් ආවත් අපිට සාමාන්‍යයෙන් ඒ පැලේ මේ නඩත්තු කරන්න අපහසු වෙනවා. සමහරවිට අපි දන්නේ නැතුව අපේ අතින් සමහරට වතුර වැඩි වෙන්න පුළුවන්, පෝර වැඩි වෙන්න පුළුවන්. ඒ දේවල් වල ප්‍රතිඵලයක් විදිහට අර අපි ගොඩක් ආසාවෙන් මුදලක් වියදම් කරලා ගෙනල්ලා සාමාන්‍යයෙන් අපිට දුක හිතෙන විදිහටම ඒ ගහ මැරිලා යන්න පුළුවන්. එතකොට මේ අපිට ඇත්තටම මල් වලට ආදරය කරන අපේ හිත සාමාන්‍යයෙන් හරිම සංවේදී මම හිතන හැටියට. සාමාන්‍යයෙන් හැමෝටම ඔයාලා උනත් දැකලා ඇති මේ සාමාන්‍යයෙන් අපි හිතනවා මේ හැමෝම මල් වලට ආසයි කියලා. ඒ වුණාට එහෙම නෑ යාළුවනේ. ඔයාලට සමහරට අත්දැකීම් ඇති. සමහර අය මල් හිටවන්න තියා එහෙම ලොකුවට මල් වලට කැමති නැති අයත් ඉන්නවා. මං කියන්නේ සාමාන්‍යයෙන් පිරිමි අය වගේම ගෑනු අයත්. අපි සාමාන්‍යයෙන් හිතනවා ගෑනු අය ගොඩාක් අය මේ මල් වලට ආසයි, මල් හිටවන්න ආසයි කියලා. ඒ වුණාට එහෙම නෑ යාළුවනේ. මට නම් අත්දැකීම් තියෙනවා මං දන්නේ කියන මගේ යාළුවෝ. ඒ හැමෝම මේ මං වගේ මල් වලට ආදරය කරන්නේ නෑ. ඇයි කියන මම දන්නේ නැහැ. හැබැයි මට හිතෙන්නේ අපි හැමෝගම හිත ඒ වගේ නැහැයි කියලා. දැන් මේ වීඩියෝ එක දකින්න ඔයා වුණත් ඔයාට මල් වලට ආසාවක් තියෙන නිසානේ ඔයා මේ වීඩියෝ එක බලන්නේ. එහෙම ආසාවක් නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ නැහනේ. ඉතින් ඔයාලට උනත් අත්දැකීම් ඇති. ඔයාලා සාමාන්‍යයෙන් කොහේ හරි ගියාම ඔයාලා දකින්න ඔයාලට S2කට දකින්න ලස්සනක් පේන මල් ගහක්, මල් පැලයක් දැක්කම ඔයාලට මාර ආස හිතෙනව නේද? සාමාන්‍ය වෙන ගෙදරක තිබ්බොත් ඉල්ලන්න හිතෙනවා. එහෙම හිතෙන්නේ ඔයාලටත් මල් වලට ආසාවක් තියෙන නිසානේ. හැබැයි හැමෝම එහෙම නෑ යාළුවනේ. සමහර ගෙවල් වල නිකන් ඉබේ හැදුණු මල් ගහක් කැරෙන්නේ ඒ ආසාවෙන් හිටවන මල් ගහක් වතුර දාන්නවත් කිසිම දෙයකට හිතක් නැති සාමාන්‍යයෙන් ගැහණු අය ඉන්නවා. ඉතින් මම දන්නේ නෑ යාළුවනේ හැමෝගෙම හිත එක වගේ නැහැනේ. සතා සිව්පාවන්ට උනත් ඔයාලත් දැකලා ඇති සාමාන්‍යයෙන් සමහර කට්ටිය බල්ලෝ බලල්ලුන්ට උනත් පාරක ගියත් ගල් ගහලා එලවන මිනිස්සු ඉන්න රටක් මේක ඇත්තටම. මමත් දකින්න දෙයක් ඒක. හැමෝම සත්තුන්ට ආදරෙත් නෑ. හැමෝම ගස් වලට මල් වලට ආදරෙත් නැහැ. ඉතින් මං හිතනවා මේ මගේ මේ වීඩියෝ එක බලන ඔයා වුණත් මේ සංවේදී හිතක් තියෙන ගහකොළ පරිසරයට සතා සිව්පාවන්ට ආදරය කරන කෙනෙක් නිසානේ ඔයා මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් යාළුවනේ ඇත්තටම අපිට ස්වභාව ධර්මයෙන් දෙන හැමදේම අපි බාර ගන්න ඕනේ. අපි වගේම මේ සතා සිව්පාවත් ගහකොළත් මේ විශ්වයේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ පේනවද? අද නම් ඉර හොඳටම පායලා තමයි තියෙන්නේ දැනටත්. ඔය බලන්නකෝ. ඔය තමයි මගේ නයිමිරිස් පැල ටික. ඔයාලට කලින් වීඩියෝ එකෙත් මම පෙන්නුවා. එතකොට නම් මේ පැල මේ තිබ්බ විදිහ නෙමේ දැන් නම් තියෙන්නේ. මං මේ පොඩි වෙනසක් කරා. මට ඒක වීඩියෝ කරන්නම් බැරි වුණා. දැන් සතියකට විතර කලින් තමයි මම ඒක හවස් වරුවක කරන්න ගත්තේ. මට වීඩියෝ ගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මේ කොහොම හරි මම මේ පැල ටික පොඩ්ඩක් මේ මට යන්න පහසු වෙන්න, වතුර දාන්න, ඒ දේවල් පහසු වෙන්නයි පොඩ්ඩක් මේ එක පෙලකට තමයි මම ඔය තියලා තියෙන්නේ. මේ මොකද මේ වෙනකොට මේ ගස්වල පළදාව ගොඩක් දෙනවා. මම දැන් මේ ඔයාලට කලින් වීඩියෝ එකක් පෙන්නුවා. ඒකේ මම පෙන්නුවේ සාමාන්‍යයෙන් මට එතකොට නම් මේ ගස්වලින් මුලින්ම ආපු අස්වැන්න තමයි මම පෙන්නුවේ. එතකොට ගස්වලින් මුලින් ආපු අස්වැන්න හින්දා මට මේ ලොකුවට තිබ්බේ නෑ අස්වැන්න. ග්‍රෑම් 100ක් වගේ තමයි මම පළවෙනි වතාවට මේකෙන් කැඩුවේ. ඊට පස්සේ දෙවෙනි වතාවටත් මේ
දෙවෙනි වතාවටත් අස්වැන්න කැඩුවා. මේ එතකොට හරියටම ග්‍රෑම් 250ක් වගේ තමයි තිබ්බේ දෙවෙනි පාර කඩපු අස්වැන්නේ. ඉතින් අද තමයි තුන්වෙනි වතාවට මේ කඩන්නේ. කඩන වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. මේ කැඩුවට පස්සේ ගත්ත වීඩියෝ එකක් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ තුන්වෙනි වතාව තමයි මේ කඩපු අස්වැන්න තමයි මේ තියෙන්නේ යාළුවනේ. මෙතන මේ කිලෝ 1යි ග්‍රෑම් 150ක් තියෙනවා. ඉතින් මේ 9 මිලිස් පැල මම ඔයාලට කලින් වීඩියෝ එකකින් කිව්වා 9 මිලිස් පැල මගේ ළඟ මං හිතුව පැල 20යි. ඒ පැල 20න් එක පැලයක් මේ මැරුණා. එතකොට පැල 19ක අස්වැන්න තමයි මම මේ ඔයාලට කියන්නේ. දැන් මේ තුන්වෙනි වතාව කඩපු එකකින් හරියටම කිලෝ 1යි ග්‍රෑම් 150ක් තියෙනවා. ඉතින් මේ ආසාවට හිටෙව්වට මේ ඔයාලම පොඩ්ඩක් බලන්නකෝ. ඉතින් අස්වැන්නක් කැඩුවම සාමාන්‍යයෙන් මේක කඩේකට දීලා ඒ දවසට තියෙන මේ 9 මිලිස් මේ මිල ගණන් අනුව අපිට මේ පොඩි හරි ආදායමක් ගන්න පුළුවන් නේද? ඔයාලා හිතන්නකෝ මේ දවස්වල නම් කිලෝක 1200ක් වගේ මං හිතන්නේ. හරියටම නම් මිල දන්නේ නැහැ. මේ සාමාන්‍ය එකම මිල පවතින්නේ නැහැ. මේ සැරින් සැරේට වෙනස් වෙනවා. සමහරට වැඩි වෙනවා, සමහරට අඩු වෙනවා. ඉතින් මේ මම ඉතින් ලොකුවට මේ වගා කරලා නැහැනේ යාළුවනේ. ඉතින් මේ ලැබෙන දේ මම මේ අපේ ගෙවල් ළඟ අඳුරන්නේ මේ නැන්ද කෙනෙක්ට තමයි දෙන්නේ. ඒ නැන්ද මේ සොයන් රැකියාවක් විදිහට මේ රෝල්ස් හදලා මේ කඩවල් වලට දානවා. ඉතින් ඒ නැන්ද මේ 9 මිලිස් ඉතින් ගන්න හින්දා යාට දෙනවා. ඉතින් මේ මට ඉතින් ගෙදර ඉන්න ගමන් පොඩි මේ ආදායමක් ගන්න පුළුවන් දෙයක් තමයි මේ ආසාවට හිටෙව්වට ඉතින් මේ වෙනකොට ආදායමක් ගන්න පුළුවන් ඇත්තටම. ඔයාලා පොඩ්ඩක් හිතන්නකෝ. ඉතින් සතියකට කිලෝ එකක් කැඩුවොත් අපි හිතමු සතියට මේ කිලෝ එක කැඩුවම මේ කිලෝ එක 1000ට දුන්නත් ඉතින් බලන්නකෝ යාලා. ඔයාලත් පොඩි මේ අදහසක් ගන්න. ඉතින් මේ ඔයාලට කරන්න පුළුවන් නම් සාමාන්‍ය ලොකුවටම කරන්න කියලා මං කියන්නේ නැහැ. ආසාවට මං වගේ පැල 20ක් විතර හිටවලා බලන්නකෝ. ඉතින් ඔයාලා බලන්නකෝ ඔය මල ඔයාලා අඳුරනවද කියලා. මේකත් හරිම ලස්සන. බලන්න ඔයකේ ඩිසයින් එක නිකන් චිත්‍රයක් ඇඳලා වගේ කියලා ඔයාලට පේන්නේ නැද්ද? හංස මල්ද කොහෙද මං හිතන්නේ මේකට කියන්නේ. හංසයා වගේ තමයි මේක මේ පෙනුම. හරිම ලස්සනයි. ඒ මලේ ඇත්තටම ගොඩක්ම ලස්සන මේ මලේ පිටිපස්ස. ඔය බලන්නකෝ. හරිම ලස්සනයි නේද? ඉතින් යාළුවනේ මං අදට එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම මට අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාලා පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න. මම ප්‍රභා.